මේ තමයි අද අපි නගින්න යන කන්ද. නමුරු පුර. ඔන්න අපි දැන් වතුර ටික පුරවගත්තා. බෑග් ටික තව ටිකක් බර වුණා. කොහොමද පිටිපස්සේ ගස් ටික වීදුම දැන් හොඳටම බාලා තියෙනවා. අපි නාමනු වල කන්ද උඩ. Hello, good morning. ඔන්න අදත් ඉතින් සුන්දර සංචාරයක් යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඉන්නේ දැන් බදුල්ල රේල්වේ ස්ටේෂන් එකේ. අදිවාසී පේන්නේ බදුල්ල රේල්වේ ස්ටේෂන් එකේ. අද අපි යන්න ඉඳන් නමුකුල කන්ද කැම්ප් කරන්න. සුන්දර සංචාරයක් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ යාළුවෝ ඉන්නවා මෙයාත් එක තමයි යන්නේ. අපි දැන් බදුල්ල ටවුන් එකට ගිහිල්ලා අපිට කැම්ප් ගන්න ඕන බට්ටු ගේම අරගෙන කන්දකවට යන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් ඉස්සරහින් සෙට් වෙමු. ඉතින් අපි කන්ද නගින තැනට ආවා. දැන් අපි ඉන්නේ කන්ද නගින තැන. බස් එක ඇවිල්ලා ගෙලින්ම කන්ද නගින තැනින් නතර කරනවා. බස් එක අවසාන නවත්තන්න මෙතන තමයි. අපි මේ පාරදී උදේ උඩට යන්න තමයි ඉන්නේ. අපි ආව පාර මතක් කරොත් අපි මුලින්ම බදුල්ල බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මේ මාලේ බස් එක ගත්තා. මේ මාලේ බස් එකේ කෙලින්ම නමකුල කන්ද නගින තැනට ආව හැකි. එහෙම තමයි අපි ආවේ. දැන් අපිට නගින්න තමයි තියෙන්නේ. ඔය මිස්සරම් යාළුවෝ ටික ඉස්සරින් යනවා මින්. අද අපි විතරක් නෙමෙයි පිටිපස්සෙන් අපි තව සෙට් එකක් එනවා. කැලත් එනවා. ඉතින් ඔය මම ඉස්සරහට. අපි දැන් මේ ඉන්නේ නල්ලමලේ කියන ගමේ. මේ යටින් පේන්නේ. මේකට කියන්නේ නල්ලමලේ ගම කියලා. අපි ආවේ මේ ස්ප්‍රින්ග් වැලි මේ මලේ එහෙම පාස් කරලා මෙතෙන් එන්න ඕන. ඕන ඉස්සරහට. අපිට මේ උඩින් පේන්නේ අපි අද නගින්න ඕන කන්ද. නමුණු කන්ද. මේ වෙනකොටත් උඩට මීදුම ගොඩක් බාලා තියෙන්නේ. බලමු උඩට ගිහලා මොකද තත්ත්වය කියලා. ඉතින් කොහොම ඉස්සරහට අපි එනකොට අපිට හම්බුණා චූටි වතුර පාර. පිරිසිදු වතුර කටේ දාගත්ත එක. ඕව. පට්ට පිළි වතුර මේ. මේ කසේ දෙන මගුල් ගන්න එපායි වතුරේ. සීත බලන්න වතුරේ. සුපිරේ. ආන්න නම් සුපිරිය. මෙතන නන්න බෑ. පියන් ඉස්සරහට. මේ තමයි අද අපි නගින්න යන කන්ද. නමුරු පුර. ඉතින් අපි බස් එකේ යද්දි මාර ලස්සන පාරක් දිගේ තමයි ආවේ. ඒ වතු වලින් වට වෙලා
ලස්සන පාරක් දිගේ ආවේ. තර මාර ලස්සන පාර. අපි දැන් ඔහොම කෙලින්ම යන්න ඕන අපිට යද්දි දළු මඩුවක් හම්බ වෙනවා තේ දළු පිටින්. එතනින් තමයි අපිට හරිම හයික් එක කරන්න තියෙන්නේ. පියාණේ හම්බෙලා. ඔහොම පාර දිගේ අපි ඉස්සරහට යනකොට අපිට ගණදේවි කෝවිලක් හම්බුණා. අපි ඇඳලා ආශිර්වාද අරන් යන්නේ නේද? ඔව්. මෙතන තවත් ලස්සන වතුර පාරක් යන පොඩි වතුර පාර. අද අපේ යාළුවෝ විදියට ඉන්නවා. මෙතන චුට්ටේ අපේ කලින් වීඩියෝ එකේ හිටියා මෙයා අලුත් එක්කෙනෙක්. යාදරේ කියන සීත පුතා කියලා මෙයාට. මේ ඉන්න අපේ කවිස්ක මෙයාත් අපේ කලින් වීඩියෝ හිටියා. කොහොමද අද අපි අතර තමයි යන්නේ. අපි දැන් ටිකට් එක උඩට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉස්සරහා තියෙනවා දැන් ලස්සන දියැලක්. පොඩි දියැලක්. පේනවා. හිමීට අතර චුට්ට තමයි තියෙන්නේ මේ ලස්සන. මේ මයි පිටිපස්සෙන් තියෙන ලස්සන view එකක්. මීදුවෙන් වැහිලා තියෙන්නේ දැන්. භාගයක් විතර. පාරපියා මේ හැරි මීදුම මේ පැත්තට යනවා. ලස්සන එකක් තියෙන. අර තියෙන අපට අතට හම්බුණා ගණදේවි කෝවිල. ඒක තමයි අතන තියෙන්නේ. යා. උඩ. අපි මොකද දිගට කෙලින් මෙද්දි මේ අප දැක්ක පොඩි ෂෝට් කට් එකක් වගේ එකක් තියෙනවා. අපි මේ ගිහිලා බලනවා උඩින් පාරට සෙට් වෙයි. කොහොමද යද්දි? නැත්තම් එන වටයක් එන්න වෙනවා අපිට හරිය. කොල්ල ටික නගිනවා ඉස්සරහ. යා. තියනවාද මම පාර? යා ගිහලා බලමු ඉස්සර පාර යනවා කියලා. ඉතින් අර පාර දිගේ ඔහොම කෙලින් මෙද්දි අපිට හම්බුණා අර මං කිව්ව දළු මඩුව. මේ තියෙන දළු මඩුව. අපි ආවේ මේ පැත්තේ පාරෙන්. මේක තමයි ස්ප්‍රින් වැලි මේ මැලේ පැත්තෙන් එන පාර. එතකොට මේ පැත්තේ තව පාරක් තියෙනවා. මේ පාර තමයි ඔයාලා පස්සට පැත්තෙන් එනවා නම් එන්න ඕන පාර මේක තමයි. ඉතින් මේ දෙකම එකට එකතු වෙන්නේ මේ දළු මඩුව ගා. එතකොට ඊට පස්සේ මෙතනින් මේ පාරෙන් උඩට තමයි යන්න ඕන. අපි යන් එනවා ඉස්සර. යාළුවෝ දෙන්නෙක් කලින් ගියා. දැන් අපි දෙන්න යනවා. ඉතින් මේක තමයි තරණය කරන්න තියෙන්නේ. ඉස්සරහින් ලොකු ටර්පන්ටයින් කැලයක් තියෙන්නේ. ඊළ බලමු. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. මෙතෙන් දැනගන්න නම් පාර බය වෙන්න දෙයක් නැහැ. පාර වර්ධින සම්භාවිතය ගොඩක්ම අඩුයි. අපි තා උඩට ගිහලා බලමු කොහොමද පාර කියලා. මීදුම බාලා තියෙන්නේ දැන්. හැම පැත්තෙම උඩට ගොඩක් මීදුම තියෙයි වගේ නේද? ඕ කොහොමද ඉන්නේ? මොකෝ හිතෙන්නේ? සාසජනකයි. සාසජනකයි. ඉස්සරහට තව සාසජනකෙයිද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. අපි අනිත් දෙන්න අතන ඉස්සරහ ඉන්නවා. හරි.
යොහොම් යන් ටික ටික නගින් දැන් වෙලාව කිව්වොත් 3:10 වෙලා අයි බලමු අපේ කොච්චර වෙලාවක් කෑයිද කියලා කන්තුර නයි මම නැග්ගන්නත් ඕ බලමු ඉස්සරහ ගිහලා අපට දැන් දියඇල්ලේ සද්දේ ළඟින් ඇහෙනවා බලමු ඉස්සරහින් අපිට දියඇල්ල හම්බෙයි ඔන්න අපිට ආර දියඇල්ල හම්බුණා ඔව් ඔයාලත් එනවා නම් මෙතනින් තමයි වතුර පුරව ගන්න ඕන ආයෙ උඩ වතුර තියෙයි කියලා හිතන්න බෑ අපිට මෙතනින් අනිවාර්යයෙන්ම යනවා වතුර පුරව ගන්න. මේ වතුර පුරව ගන්න දැන්. ටික මාසි. අපි ආ මේටිය පොඩ්ඩක් ලොකු ස්ලොප් එකක් තිබ්බ මෙතන. එනවා බෑගේ දාන්න බා. බලමු අපි දියල්. මේ දියල ක්‍රොස් කරලා තමයි අපි යන්න ඕනේ. මේ ගිහිල්ලා මේ ක්‍රොස් කරලා මෙතන මේ පාර දිගේ උඩට යන්න අපේ චුට්ටේ වතුර පුරවන සීතයිනේ සුපිරි බා සීතම දාන්න නාන්න රිබ්බනකෝ වතුර දාලා හොඳයි උඹට බරමදි කිව්වා නේද? උඹට මාසින් නෑ නේද? ඔන්න අපි දැන් වතුර ටික පුරව ගත්තා. බෑග් ටික තව ටිකක් බර වුණා. කොහොම හරි කවන්නේ. අපි දැන් උඩට යන්න හදන්නේ. අපි දැන් අර දියල ක්ලොස් කරලා අර ටර්පන්ටයින් කෑල්ලට ඇතුළු වුණා. දැන් ඉස්සරහට පේන්න තියෙන ටර්පන්ටයින් කෑල්ල. යාළුවෝ ඉන්නවා. අනේ මහන්සි. යා. හැබැයි මුණු ටිකක් හොදගත්තට පස්සේ මහන්සිය බැස්ස නේද? ඔව්. ඊ වතුරේ සීන් එකක්ද කොහෙද බා? ගාවත්තා. තව ටිකක් දුර යනකම් අපිට දැන් ප්‍රෙස් එක ගියයි. යා. අපේ චුට්ටරන් නගිනවා මුකුත් නැතුව කස ගාලා. අර නෑ. කොල්ලෝ ටික නගිනවා. මොකද අත්තේ? සත්‍ය බරපතලයි අපි. එන්න. වාත්‍ය. අමාරුද? අපි මහන්සිය නැති කරන්න චොක්ලට් එකක් කන්න යන්නේ. ඔබ ගැඩුවද? අයිස් කර ගන්න හොඳ නෑ. එනර්ජි ගන්න යන්නේ අපි. යා බෑන් කෑල. නෑ කෑල්ල බියම. ඔයාලා මේ ගමනක් යනවා අනිවාර්යෙන් චොක්ලට් එකක් කරා යන්න. අතර මේ කාපුවා මේ පොඩි එනර්ජි එකක් එනවා. කොහේද පැකට් එක? පැකට් එක බෑ.
කොහොමද පිටිපස්සේ ගස් ටික දැන් ටික ටික මේ හරියෙන් මීදුම පාත් වෙනවා. ලස්සන පරිසරයක් තියෙන්නේ. පොඩ්ඩක් සද්ද නැතුව හිටියා. මාර නිදහසක් තියෙනවා. ඉතින් අපි යන් ඉස්සරහට. ඉතින් මේ රාමනුකුල කන්ද තමයි ලංකාවේ 12 වෙනියට මුස කන්ද. ඉතින් ලංකාවේ 12 වෙනියට මුස කන්ද තමයි දැන් මේ තරණේ කරන්නේ. මෙහෙම ටර්බන්ටයින් කැලේ දිගේ ඉස්සරහට ආපුවම ඔන්න අපිට කැලේට ඇතුල් වෙන තැන හම්බ වෙනවා. මෙතින් තමයි අපි ඇතුල් වෙන්න ඕන. ඉතින් මේ ඉන්දික දෙවියන් මේ කැලේ වැඩ වාසය කරනවා කියලා තමයි මේ ජනප්‍රවාදයේ ඉඳන් කියන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ වගේ කැලේට ඇතුල් වෙද්දී කොලත්තක් කරලා මෙතනින් එල්ලලා තමයි යන්නේ නිකන් චාරිත්‍රාක් විදියට. ඉතින් අපිත් කොලත්තක් එල්ලලා කැලේට ඇතුල් වෙමු. ඉතින් අපි මේ කොලත්ත එතනින් එල්ලලා අපිට කාර්යයක් නැතුව මේ ගමන ගිහින් එන්න පුළුවන් ලැබේවා කියලා ඉන්දික දෙවියන්ගේ ඉල්ලමු. මෙතන ගිහලා අනිත් පැත්තට මම එල්ලලා ගිහලා තියෙනවා. හරි අපි යනවා කැලේට ඇතුළු. ඉතින් ඇතුළු වෙද්දිම අර තිබ්බ එළිය ගතිය ඔක්කොම නැති වෙලා අඳුරු ගතියක් ආවා. ගස් කොළන් වලින් මේ උඩ නිකන් වහගෙන ඉන්නා වගේ තමයි මේ කැලේ ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට. හරිම අඳුරු භාවයක් තමයි තියෙන්නේ. ඉතින් පාර ඉස්සරහට කොහොමද කියලා කියන්න බෑ. පාර හොඳට තියෙනවා මේ කැලේ. ඇත්තටම මේ කැලේ ඇතුළට වුණාට පස්සේ මේ නිකන් අමුතුම වයිබ් එකක් තියෙන්නේ. හරිම නිස්කලංකයි. වටේ පිටේ එක එක සත්තුන්ගේ සද්ද ඇහෙනවා. වෙන කිසිම සද්දයක් නැහැ. හරිම අඳුරු භාවයක් තියෙනවා. වටෙන් කුරුල්ලෝ කෑ ගහනවා. අමුතුම গুপ্ত භාවයක් තියෙනවා මේ කැලේ ඇතුලේ. මේ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. මේ බලන්න එක එක මේ මීවන වර්ග මේ ගලේ මෙතන බැඳලා තියෙනවා. ඉතින් හරිම ලස්සන ජෛව විවිධත්වයක් තියෙනවා මේ කැලේ. මේ මාර ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙනවා. ඉතින් මේ කන්ද මීටර 2036ක් උසයි. ඒ වගේම අඩි 6680ක් උසයි.
ඒ හින්දා තමයි මේක ලංකාවේ 12 වෙනියටම උස කන්ද කියලා කියන්නේ. ඉතින් මේ කන්දට බැඳිච්ච කන්දත් එක්ක බැඳිච්ච එක එක ජනප්‍රවාද තියෙනවා. මෝහිනීගේ උපත එහෙම මෝහිනීගේ උපත එහෙම සිද්ධලා තියෙන්නේ මේ නමනකොළ කන්දේ කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒකට පොඩි කතාවකුත් තියෙනවා. ඒ කතාව අපි උඩට ගිහලා කතා කරමු. අපි දැන් කැරේ මැදිනුත් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. තාම යනවා. අපි हमारा කැරේ මැදින් කෙලින්ම ආවා. පාරවල් දෙකක් තියෙනවා අපිට. එකක් මේ පැත්තට. මේ පැත්තට පොඩි පාරක් තියෙනවා නේ. මේ පැත්තේ ලොකු පාරක් තියෙනවා. මේ පාර වෙන්න ඕන. මේ පාර දිගන් අපි. මේ පාර තමයි මේ අතුගඩලෙම තියෙන්නේ. ඔයාලා අර පාර යන්න නැතුව මේ ලොකුවට තියෙන පාරෙන් එන්න. ඒක තමයි පාර. මේ වගේ මේ බට පඳුරු යායක් අස්සේ යන්නේ අපි. ආයේ අර එලිමහන් කෑල්ල පහු කරලා පස්සේ ආයෙ ගන්න. මෙන්න ගහේ මාක්කයක් දාලා දිනවා. මේක තමයි හරි පාර. මේ මෙතන මේ ඊතරයක් දාලා තියෙනවා. මේක තමයි පාර. මේ මෙතනත් මේ නිල් පාට මාක්කයක් තියෙනවා. මේක තමයි හරි පාර. පියා. පාරයි. hari mana ini untuk gitu kali ya udah sebenarnya ini ada istilah පියන් ඉස්සරහට මම ඉතින් උඹලා ලයිටර් එකක් ගන්න ලටක් මේකම දැන් හොඳටම බාන ගන්න තියෙන්නේ. සමහර විට අපිට ඉස්සර පාරවත් පේන්නේ නැති විදියට මේකම බාන්න පුළුවන්. ඊට කලින් කන්දර නැග්ගන්න ඕන. අර පාර දිග කොහොම කෙලින්මෙද්දි ආය අපට හම්බුන එලිබන් තැනක් මෙතනත් මේ ගොඩක් පැත්තට පාරවල් තියෙනවා. මෙතනින් මෙහාට තියෙනවා. ඒතකොට මේ පැත්තෙන් අහට තියෙනවා. මේක කෙල්ලුත් පාරක් තියෙනවා. ඒ පාරවල් එකක්වත් නෙමෙයි මේ මෙතන පාර හොඳට පැහැදිලිව තියෙනවා. මේ පැත්තේ උඩට යන්න. මේ පැත්තේ තියෙන පාරවල් එකක්වත් යන්න බෑ. මේ පාර හොඳට පැහැදිලිව තියෙනවා මෙතන. ඒ පාරය. ඒ පාර තමයි අපිට යන්න තියෙන්නේ. මීදුම දැන් හොඳටම බාලා තියෙනවා. දැන් මාර කූල්ලක් තියෙන්නේ. පරිසරේ මාර කූල්ලක් තියෙන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට. දැන් නම් මේ මං හිතන විදියට කන්දේ අවසාන හරිය තමයි අපි නගින්නේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා.
පාර කෙලින්ම දිගට එද්දි ඔයාලා හරි පාර ආවනම් මෙන්න මෙතන මේ රෙදි කෑල්ලක් යට ගහලා තියෙනවා. ඒක තමයි හරි පාර. පියන් ඉස්සරහට. අනිත් පැත්තට බෑ. කොල්ලෝ ටික හොඳට මාසි. මොකෝ තාත්තේ? යම අන්තිම ටික. තා චුට්ට ඇත්තේ. අනේ මාසි. අර දෙල්ල තියෙන ඉස්සරහ. ඉස්සරහට තියන්නේ. ගියමක් තියෙනවද? යා. ඊ වැස්සක් දෙන්න බෑ. ඔව් පොඩි අස්ස. පොඩි. ඔන්න දැන් පොඩි වෙහිපතකුත් අරින්න ගත්තා. මේ ඉක්මන නගි මොනේ බිස්කට් එකක් කවුනේ. බිස්කට් එකක් කාලා අපි ඉක්මන නගි. අරෙන් ගොන පාරට යන්න දෙපැත්තට. ඔන්න. අපි දැන් මුදුර ළඟ ඉන්නේ. ආ පේනවද? මේ කුරු ගස් තියෙන්නේ. ඒ බාණ්ඩු උඩ තියෙන්නේ. කුරු ගස් තියෙන දැන්. අපි යන්. තා චුට්ට ඇත්තේ අපුරු රෙන්. මම නැග්ගම. වැඩ බෑ මෙතන. මේ තමයි ඊම්බෝඩියස්. ඊම්බෝඩිය මල් මේ තියෙන. තම්පාට. අපි දැන් උඩ ඉන්නේ. කන්ද උඩටම ලං වෙලා ඉන්නේ. තා චුට්ටයි අපිට. කට්ටිය කෑ ගහනවා. උන්ටි උඩට ගිහිල්ලා. තා චුට්ටයි තියෙන්නේ. කට්ටිය කෑ ගහනවා. අපි තිබ්බම නැග්ගම. මේ පේනවද? අටේම කුරු ගස් තියෙන්නේ. චෝඩි චෝඩි. මේ අමුතමත මල් තියෙනවා නේ සුදු පාට. කොහොමද මේ වස්? මේ කොහොමද ලස්සන මල් ගස්ස? වව්! හූ! හේ! Finally! අපි නම්නු කල කන්දුද? තාත්තේ දිස්නවුත්තෝ. හූ! වව්! අरे අර ටක් ගාලා. මේ කොහොමද ආතල් එක? හොඳට වයින් කරගෙන ඉන්න. ටෙන්ට් එක ගාලා ඉවර. හූ! මේ මෙතන ගාමු නේ ටෙන්ට් එක. මේ කොහොමද මීදුව? වටියම් මේ කතානේ නැත් වෙලා. චූරි චූරි ගස් තියෙන්නේ. හූ! අපේ සීත පුතා දැන් එන්නේ. හෝ! ඔව් පළවෙනි අධ්‍යයනික අවුලා කරා රයිට් රයිලේ. ඔයාලා මොනවා හිතෙන්නේ? තාත්තේ ඈ ලොකු ජයග්‍රහණයක් දැනෙනවා. ආවට දිවි ලොකු ජයක. හූ! අඩෝ මේක ගහලා ඔමිතා අපි දැන් බෑග් ටිකේම ගලවලා අපි බර ටික විදාස් කරගත්ත බෑග් ටික මෙතන තිබ්බා. අපි ටෙන්ට් එක මෙතන තමයි ගහන්න හිතන් ඉන්නේ. වටේ මාර ලස්සන view එකක් තියෙන. දැන් මේ මීදුම හැමතැනින්ම ඇවිල්ලා තියෙන්නේ මීදුම. මීදුම වටේට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේ මෙතන පාරක් තියෙනවා. මේ පාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා එනවා. පොඩ්ඩක් වටපිටාව බලන්න. මාර කූල් එකක් තියෙන්නේ.